කොහොමද ඔයාලා හැමෝම හොඳින් නේද? අද මම කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ වැදගත්කම ගැන. ඉතින් මේක ජීවිතය වෙනස් කරන මොටිවේෂන් කතාවක් වෙයි. ඔබ කවදා හරි හිතලා තියෙනවද? Tamanගේ සිහින සැබෑ කරගන්න අය සහ එහෙම කළා නම් කියලා ජීවිතේ පුරාම පසුතැවෙන අය අතර ඇති වෙනස මොකක්ද කියලා. ඒ වෙනස හැම විටම සල්ලි නෙමෙයි, වාසනාවක් නෙමෙයි, උපන් තැනත් නෙමෙයි. බොහෝ අවස්ථාවලදී ඒ වෙනස ඇති කරන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ පාසලට යන එක විතරක් නෙමෙයි. විභාග පාස් වෙන එකවත් සහතික එකතු කරන එකවත් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගැනීමයි, වර්ධනය වීමයි, දවසින් දවස Tamanගේ හොඳම ආකාරය බවට Taman පත්වීමයි. මොහොතක් හිතන්න, ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයන්, නායකයන් මේ සියලුම දෙනාම යම් දවසක ශිෂ්‍යයන් වෙලා හිටපු අය. ඔවුන් තේරුම් ගත්තා සාර්ථකත්වයේ ශක්තිමත් පදනම දැනුම කියලා. අධ්‍යාපනය අපට වසා තිබෙන දොරවල් විවෘත කරනවා. අපේ තත්ත්වය නිසා නොලැබුණු අවස්ථා අපට ලබා දෙනවා. සීමාවන් ඉක්මවා සිහින දකින්නත්, ඒ සිහින හඹා යන්නත් අවශ්‍ය විශ්වාසය අපට ලබා දෙනවා. ඔයා දන්නවද ප්‍රසිද්ධ කියමනක් තියෙනවා? මොකක්ද ඒ? අධ්‍යාපනය මිල අධිකයි කියලා හිතෙනවා නම් නොදැනුවත්කමේ වියදම අත්විඳ බලන්න. ඇත්තටම මේ කතාවේ ගැඹුරු සත්‍යයක් තියෙනවා. නොදැනුවත්කම නිසා අපට අවස්ථා අහිමි වෙනවා. හොඳ රැකියා අහිමි වෙනවා. මුදල් අහිමි වෙනවා. සමහර විට අපේ අනාගතයත් අපට අහිමි වෙනවා. නමුත් අධ්‍යාපනය කියන්නේ ජීවිත කාලය පුරාම ප්‍රතිලාභ දෙන ආයෝජනයක්. සමහරු හිතනවා අධ්‍යාපනය කියන්නේ තරුණ අයට විතරයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඔබට වයස 15ක් වුණත්, 30ක් වුණත්, 50ක් වුණත්, 80ක් වුණත් ඉගෙන ගැනීමට වයස් සීමාවක් නැහැ. ජීවිතේ පුරාම ඉගෙන ගන්න අයයි සැබෑ ජයග්‍රාහකයෝ. අද ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. තාක්ෂණය දියුණු වෙනවා, අලුත් රැකියා බිහි වෙනවා, පරණ රැකියා නැති වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේ ඉදිරියට යන්නේ ඉගෙනීම නවත්වන්නේ නැති මිනිස්සු. අධ්‍යාපනය ඔබේ ආදායම් විතරක් වෙනස් කරන්නේ නැහැ. එය ඔබේ සිතන ආකාරයත් වෙනස් කරනවා. දැනුම තියෙන කෙනා අනිත් අය ප්‍රශ්නයක් දකින තැන අවස්ථාවක් දකිනවා. ඔහු අසාර්ථක වුණත් නැවත නැගිටිනවා. මොකද හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා කියලා ඔහු දන්න නිසා. අධ්‍යාපනය අපට මොනවා හිතන්නද කියලා දෙන්නේ නැහැ. හිතන්නේ කොහොමද කියලා තමයි උගන්වන්නේ. ඒ විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය, විනය, ආත්ම විශ්වාසය සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරනවා. ජීවිතයේ අසාර්ථක වීම අනිවාර්යයි. ඔබ වැටෙන දවස් එයි. ඔබේ සැලසුම් බිඳ වැටෙන දවස් එයි. ඔබ හිතපු විදිහට කිසි දේ නොවන දවස් එයි. නමුත් අධ්‍යාපනය අපට උගන්වන්නේ වැටුණත් නැගිටින්න. සෑම වැරදීමක්ම පාඩමක්. සෑම අභියෝගයක්ම වර්ධනය වීමට අවස්ථාවක්. ඔබේ අසාර්ථකත්වය ඔබේ අවසානය වෙන්න දෙන්න එපා. එය ඔබේ හොඳම ගුරුවරයා කරගන්න. අධ්‍යාපනය කියන්නේ නිදහසයි. දැනුම තිබෙන විට ඔබට තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳ වෘත්තියක් තෝරගන්න පුළුවන්. ඔබේ අයිතිවාසිකම් දැනගන්න පුළුවන්. නිවැරදි තීරණ ගන්න පුළුවන්. දැනුම ඔබව ස්වාධීන කරනවා. ඔබේ මුදල් නැති වෙන්න පුළුවන්. ඔබේ රැකියාවක් නැති වෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉගෙනගත් දැනුම කවුරුත් ඔබෙන් උදුරා ගන්නේ නැහැ. ඒ උදුරා ගන්නත් බෑ. ඔබ දුප්පත් පවුලකින් ආවත්, අමාරු තත්වයකින් ආවත් ඒක ඔබේ අනාගතය තීරණය කරන්න ඉඩ දෙන්න එපා. ලෝකයේ විශිෂ්ටතම සාර්ථක කතා ගොඩක් ආරම්භ වුණේ දුෂ්කර තත්වයන් වලින්. ඔවුන්ට හැම පහසුකමක්ම තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට තිබුණේ ඉගෙන ගන්න තිබුණු අදිෂ්ඨානය. ඔබේ අතීතය ඔබේ අනාගතය තීරණය කරන්නේ නැහැ. ඔබ ඉගෙන ගැනීමට ගන්නා තීරණය තමයි ඔබේ අනාගතය තීරණය කරන්නේ. ඔබ කියවන සෑම පොතක්ම, ඔබ ඉගෙන ගන්නා සෑම පාඩමක්ම, ඔබ ලබා ගන්නා සෑම කුසලතාවක්ම ඔබේ සිහිනයට තවත් පියවරක් සමීප කරනවා.
මතක තියාගන්න. අධ්‍යාපනය පාසලට පමණක් සීමා වෙන්නේ නැහැ. පොත් අපට උගන්වනවා. ජීවිතය අපට උගන්වනවා. අසාර්ථක වීම අපට උගන්වනවා. ගමන් බිමන් අපට උගන්වනවා. අපට හමුවන සෑම කෙනෙකුගෙන්ම අපට යමක් ඉගෙන ගන්න පුළුවන්. සැබෑ ජයග්‍රාහකයා කියන්නේ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නා කෙනයි. අද දැනුම ලබා ගැනීම වෙන කවරදාටත් වඩා පහසුයි. පොත් තියෙනවා, අන්තර්ජාල පාඨමාලා තියෙනවා, වීඩියෝ, පොඩ්කාස්ට්, ලිපි සියල්ලම ඔබේ අතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නය මට ඉගෙන ගන්න පුළුවන්ද කියන එක නෙමෙයි. ප්‍රශ්නය මම ඉගෙන ගන්න කැමතිද කියන එකයි. මතක තියාගන්න, සෑම විශේෂඥයෙක්ම කවදා හරි ආරම්භකයෙක්, සෑම ශූරයෙක්ම කවදා හරි ශිෂ්‍යයෙක්. ඔබ අද සිටින තැන ගැන ලැජ්ජා වෙන්න එපා. වැදගත් දේ ඔබ ඉදිරියට යනවද කියන එක. අද ඔබ ඊයේ සිටි ඔබට වඩා හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. දිනකට එක දෙයක් ඉගෙන ගන්න. අවුරුද්දකින් ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් වෙලා ඉඳීවි. අවසානයේ මතක තබා ගන්න. නෙල්සන් මැන්ඩෙලා කියපු ප්‍රසිද්ධ කියමනක් මේ අහගන්නකෝ. ඒ තමයි ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි. ඉතින් එම වෙනස ඔබෙන් ආරම්භ වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්න, පොත් කියවන්න, දිනපතා ඉගෙන ගන්න, කවදාවත් වර්ධනය වීම නවත්වන්න එපා. මොකද කියනවා නම් ඔබ අද ලබා ගන්නා දැනුම හෙට ඔබේ ශක්තිය වෙනවා. ඔබේ සිහින සැබෑ කර ගැනීමේ ගමන ආරම්භ වන්නේ අද ඔබ ගන්නා තීරණයෙන්. ඉගෙන ගන්න, වර්ධනය වෙන්න, විනය තෝරගන්න, දැනුම තෝරන්න, බියට වඩා ධෛර්යය තෝරන්න. එක් දවසක ඔබ ආපසු හැරී බලනකොට ඔබ ඉගෙනගත් සෑම පාඩමක්ම ඔබේ සාර්ථකත්වයේ පදනම වූ බව ඔබට වැටහේවි. ඉතින් ස්තුතියි හැමෝටම. මේ පණිවිඩය ඔබට ආශාවාදයක් ලබා දුන්නා නම්, ඔබට වටිනවා නම්, එය තවත් කෙනෙකු සමග අනිවාර්යයෙන්ම බෙදා ගන්න අමතක කරන්න එපා. අපි හැමෝම එක්ව ඉගෙනීම නවත්වන්නේ නැති, සිහින අත්හරින්නේ නැති, දැනුමේ බලය විශ්වාස කරන ලෝකයක් ගොඩනගමු.